සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ මම Tailwind use කරලා හදාගෙන ආව ප්‍රොජෙක්ට් එකේ home page එකේ design part එක කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න. මම home page එක ආකාර 3කට අරගෙන තියෙනවා. එකක් තමයි buyer කෙනෙක්ට පෙන්වන විදියයි, අනිත් එක seller කෙනෙක්ට පෙන්වන විදිය සහ normally log වෙන්න කලින් home page එක පෙන්වන විදිය කියන design 3 මම අද වෙන වෙනම ඔයාලට පෙන්වන්නම්. මුලින් අපි buyer කෙනෙක්ට home page එක පෙන්වන විදිය ගැන බලලා ඉමු. දැන් අපි seller කෙනෙක්ට home page එක පෙන්වන්නේ කොහොමද කියලා බලලා ඉමු. දැන් අපි log වෙන්නේ නැතුව එන කෙනෙක්ට home page එක පෙන්වන විදිය බලමු. හරි. අපි දැන් අපේ home page එකේ coding part එක ගැන බලමු. මුලින්ම මම header සහ footer කියන PHP ෆයිල් දෙක හරහා අපේ home page එකේ header එක සහ footer එක ඩිසයින් කරගෙන තියෙනවා. මේ තියන්නේ අපේ header එකට අදාළ coding part එක. ඒකේ මම මුලින්ම කරලා තියන්නේ user log වෙලා යන කෙනෙක්ද නැත්නම් log නොවී යන කෙනෙක්ද කියලා check කරගන්න එක. user log නොවී නම් එන්නේ මුලින්ම skill කියන අපේ name එක, search bar එක සහ sign in and join කියන බටන් ටික විතරක් පෙන්වන විදිහට තමයි මම මෙතනින් මේ code part එක add කරගෙන තියෙන්නේ. user log වෙලා යනවා නම් ඔහුට notification panel එක, message and card ඊට පස්සේ ඔහුගේ නම සහ search bar එක සහ shop එකේ නම display වෙන විදිහට header එකේ මම මෙතනින් design කරගෙන තියෙනවා. හරි. අපි දැන් අපේ footer.php කියන එකට ගිහිල්ලා බලමු. මම home page එකේ footer එක design කරගෙන තියෙන code line ටික කොහොමද මම add කරගෙන තියෙන්නේ කියලා. මම footer එකට අපේ name එක, learn, teach and support කියන tag ටිකත් එක්ක අදාළ button ටික මෙතනින් design කරගෙන තියෙනවා. අපි දැන් අපේ home.php කියන folder එකට ගිහිල්ලා අපි බලමු home එකේ සම්පූර්ණ design එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරි. ඔයාලට දැන් මේ පේන්නේ home.php කියන එකේ code line ටික. මුලින්ම මම hero session එක හදාගෙන තියෙනවා. එතනදී search bar එක සහ අදාළ details ටික මම add කරගෙන තියෙනවා. තවද log වෙලා ඉන්නේ buyer කෙනෙක් නම් buyer-ට අදාළ විදිහට hero session එක පෙන්වන්න, log වෙලා ඉන්නේ seller කෙනෙක් නම් seller-ට අදාළ විදිහට hero session එක පෙන්වන්නත්, user log නොවී ආව නම් ඔහුට log වෙන ලෙස hero session එකේදී display කරන්න මම මෙතන මේ code line ටිකේ හදාගෙන තියෙනවා. මෙතන cursor එකට අදාළ code part ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට explain කරන්නම්. මෙයාලට පේන්නේ category session එකට අදාළ code line ටික. දැන් මම ඔයාලට පෙන්නන්නේ අපේ project එක පිළිබඳ users ලගේ අදහස් එන්න හදපු feedback session එක. එතනදී මම අදාළ පුද්ගලයාගේ නම සහ ඔහු අපිට ලබා දෙන rating සහ ඔහුගේ feedback එක display වෙන විදිහට මේ code වලින් මම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම start session එක හරහා අපගේ දැනට log වෙලා ඉන්න users සහ like and rate සහ value එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම how to work කියන section එක යටතේ account එකක් හදාගන්න විදිය, browser list එක, connect and learn සහ grow and learn කියන බටන් ටික
හදාගෙන තියෙනවා. call to action කියන සෙෂන් එක යටතේ මම හදාගෙන තියෙන්නේ user login වෙලාද නැද්ද කියලා චෙක් කරලා user log වෙලා නැත්නම් log වෙන ලෙස sign up now සහ sign in now කියන බටන් දෙක යොදා තිබීමයි. herm.php කියන ෆයිල් එකේ කෝඩ් එකට උඩින්ම මම ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා header.php කියන එක සහ ෆයිල් එක යටින්ම ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා footer.php කියන ෆයිල් දෙක. home php එකේ carousel කියන පාර්ට් එකත් අරගෙන මම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්.